ශුද්ධ වූ ලූක්තුමා විසින් තමා දුටුවා වූද ඇසුවා වූද සිද්ධීන් ලේඛනගත කොට රෝම නායකයෙක් වූ තියෝපිලස් වෙතට යොමු කළ හසුන්පත ලූක්ගේ සුභාරංචිය ලෙසින් හැඳින්වේ. කායිසර් අගොස්තුස් රෝම අධිරාජ්‍යාවද මහා හෙරෝද් ජුදාවේ යුරජෝද සිටි කාලයේ මරියා නම් නාසරීය කන්‍යාවිය වෙතට දෙවියන් වහන්සේ ගාබ්‍රියල් නම් දේවදූතයා එවුසේක. මරියා බය නොවන්න. ඔබට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුණේය. ඔබ ගර්භණීව පුත්‍රයෙකු බිහි කරන්නේය. ඒ පුත්‍රයාට යේසුස් යන නාමය තබන්න. එහෙම වෙන්නේ කොහොමද? මං කන්‍යාවියක්. ශුද්ධාත්මයන්න් ඔබ කෙරෙහි පැමිණෙනසේක මහෞත්මයන්ගේ ආනුභාවයද බවසාගන්නේය. ඒ නිසා උපදින්න සිටින තැනැත්තා ශුද්ධය, දෙවියන් වහන්සේගේ පුත්‍රයායයි කියනු ලබන්නේය. මරියා ඇගේ ඥාති සොහොයුරිය බැලීමට කඳුරටට ගියාය. ඇයද හාස්කමකින් ගර්භණීව සිටියාය. එලිසබෙත් මාරියා කාන්තාවන් අතර ආශිර්වාද ලත් තැනැත්තිය. ඔබේ කුසේ ඉන දරුවාද ආශිර්වාද ලද්දේ. ඔබේ කටහඬ ඇසුණු ගමන් මගේ කුසේ ඉන දරුවා සතුටින් පැන නැංගා. මගේ හිත ස්වාමින් වහන්සේව වර්ණනා කරනවා. මගේ ආත්මේ ගැලුම්කාර දෙවිඳුන් ගැන ප්‍රීති වෙනවා. හැම පරම්පරාවක්ම මට ආශිර්වාද ලත් තැනැත්තිය කියයි. සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීම සඳහා රෝම අධිරාජ්‍යයා විසින් නියෝගයක් පැනවිය. ගලීලේ සහ යුදයේ පදිංචි සියලු යටත් දේශවලින් පැමිණි අයත් තම තමන් උපන් ස්ථානවල ලියාපදිංචි විය යුතු යන නියෝගයයි ඒ. තමාට විවාහ බස්තී තිබුණු ජෝසප් සමග මරියා යුදයේ බෙත්ලෙහෙමට පැමිණියාය. බෙත්ලෙහෙමේ තැනක් නොතිබුණු බැවින් ඔවුනට නවතින්නට සිදු වූයේ කුඩා ගවලෙනකය. එම ප්‍රදේශයේ සිටි එඬරුන් පිරිසක් රාත්‍රී කාලයේ තම බැටළුවන් ආරක්ෂා කරමින් සිටියෝය. ස්වාමින් වහන්සේගේ තේජස ඔවුන් නවට බැබළුණේය. එවිට ඔවුන් ස්වාමින් වහන්සේගේ දූතයෙක් දුටුවෝය. ස්වාමී වූ ක්‍රිස්තුස් නම් ගැලුම්කාරයෙක් දාවිද්ගේ නුවරදී අද ඔබලාට උපන්සේක. එඬේරුන් දේවදූතයා කීවි ලෙස දරුවා බැලීමට ගියෝය. කන්‍යා මරියා හා ගැලුම්කරුවාණන්ගේ උපත සම්බන්ධව පළමු කොට දැන්වූයේ මොවුන්ය. සතියක් සම්පූර්ණ වූ කල දරුවාට යේසුස් යන නාමය තබා ජෝසප් සහ මරියා දරුවා දරගෙන ස්වාමින් වහන්සේට ඔප්පු කරන පිණිස යෙරුසලමට පැමිණියෝය. ක්‍රිස්තුස් වහන්සේව දකිනතුරු මරණයට පත් නොවන්නේ යනුවෙන් ශුද්ධාත්මයන්න් පැවසූ යහපත් මහලු මනුෂ්‍යෙක් යෙරුසලමේ සිටියේය. ඔහුගේ නම සිමියොන්ය. ස්වාමීනී, ඔබගේ වචනයට අනුව දැන් ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හැරියමෙනව. ගැලවුම් කරවානන් මගේ ඇස්වලින්ම දුටුවෙමි. මේ දෙවියන් වහන්සේ තෝරාගත් දරුවා ඔබලාට ආශිර්වාද වේවා. අහසින් හඬක් නික්මාවේය. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. ඔහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි. මෝසෙස්ගේ නියමය ලෙසට ඔවුන් පැමිණි කටයුත්ත නිමා කොට ජෙරුසලමෙන් නාසරෙත් වෙතට හැරී ගියෝය. රෝම අධිරාජ්‍යයාගේ බලය රට මුළුල්ලේම ව්‍යාප්තව තිබුණි. හිංසා පීඩාවලින් විදීමට සෙනග ආශාවෙන් බලා සිටියෝය.
Bethlehem pure dilidu gawalene oruwa tule sisile nida Jesu bilinda Jesu bilinda Jesu bilinda Jesu bilinda Bethlehem pure dilindu gawalene oruwa tule sisile nida Jesu bilinda Jesu bilinda Jesu bilinda Jesu bilinda Bethlehem pure dilindu gawalene oruwa tule sisile nida Jesu bilinda Jesu bilinda Jesu bilinda Jesu bilinda Bethlehem pure dilindu gawalene oruwa tule sisile nida Jesu bilinda Same rajinda Jesu bilinda වේලාව රාත්‍රී 10:05 විනාඩි 21යි. විදුර සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති සමගින් සුජීව මුදලිගේ. පූර්ණ චන්ද්‍රයාගෙන් විචිත්‍රවත් වූ අද රාත්‍රී නත්තල උදා වෙයි. ශ්‍රීපාදස්ථාන වන්දනා සමය ආරම්භයි. සෞදි අරාබියේදී ගල්ගසා මරා දැමීමට නියමිතව සිටි කතකගේ දඬුවම ලිහිල් වෙයි. තරුණයෙකු පැහැරගත් හිරුනිකා මන්ත්‍රීවරියගේ ආරක්ෂකයන් රක්ෂණ බන්ධනාගාරගත වෙයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ ජනවාරි 1 වෙනිදා සිට. මෙන්න ප්‍රවෘත්ති විස්තරය. පූර්ණ චන්ද්‍රයාගෙන් විචිත්‍රවත් වූ අද රාත්‍රී නත්තල උදා වෙයි.
ලෝපුරා කිතුුණු බැතිමතුන් ජේසුස් බිලිඳාගේ උපත සමරණ නත්තල අද 24 වනදා මැදියම් රැයේදී උදාවේ. වසර 40කට පසු උදාවන මේ අසිරිමත් රාත්‍රිය පූර්ණ චන්ද්‍රයාගේ කිරණින් වඩාත් විචිත්‍රවත් වනු ඇත. නත්තල් උදාව නිමිත්තෙන් දිවයින පුරා සෑම දේවස්ථානයකම අද මැදියම් රැයේදී දේව මෙහෙයන් පැවැත්වේ. කොළඹ අගරාදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දේව මෙහෙය හංවැල්ල වික්ෂෝප දේව මාතා දෙව් මැදුරේදී අද රාත්‍රියේ පැවැත්වේ. හෙට කිත්තුණු බැතුමතුන් දවස පුරා නත්තල උත්සවාකාරයෙන් සමරන අතර හෙට දිනේදීද විශේෂ නත්තල් දේව මෙහෙයන් පැවැත්වේ. මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන වැලිකඩ බන්ධනාගාර දෙව් මැදුරේද දේව මෙහෙයක් පැවැත්වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නත්තල සැමරීම වෙනුවෙන් විශේෂ හමුවක් ඊයේ කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්වා තිබේ. ජනාධිපති කාර්යාලය සංවිධානය කළ මෙම හමුවට අගරාධිගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී අගරාධිගුරු හිමිපාණන් ප්‍රකාශ කළේ මෙරට සාමය හා සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට තමා ඇතුළු කතෝලික ජනතාවගේ පූර්ණ සහයෝගය හිමි වන බවයි. ජාතිබේදයෙන් තොරව සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බව අසිරිමත් නත්තලේදී සිහි තබාගත යුතු බවද අගරාධිගුරු හිමිපාණන් එහිදී සිහිපත් කොට ඇත. උඳුවප් පොහොය අදට යෙදී තිබේ. සංගමිත් තෙරණියන් ලක්දිවට වැඩම කිරීම, භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් ලක්දිවට වැඩම කොට රෝපණය කිරීම ආදී ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අදවන් උඳුවප්පුර 15ක පොහෝ දිනක සිදුව තිබේ. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව බුද්ධ ගයාවේ සිට යාපනය අයදද්වීපයේ දඹකොළ පටුන නැමැති ස්ථානයට වැඩම කොට එතැන් පටන් දේවානම්පියතිස්ස රජතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරහැරින් අනුරාධපුරය දක්වා වැඩම කරවා ඇත. ශ්‍රී පාදස්ථාන වන්දනා සමයද ආරම්භයි. ශ්‍රී පාදස්ථාන වන්දනා සමය ආරම්භ වීමත් සමග එය වන්දනාමාන කිරීම සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් මේ වනවිට ශ්‍රී පාද මළුව වෙත පැමිණෙමින් තිබේ. අදින් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන වෙසක් පොහොයතෙක් පුරා මාස 6ක් පුරා සිරිපා වන්දනා කිරීමට බැතිමතුන්ට අවස්ථාව හිමිව තිබේ. මේ අතර සිරිපා වන්දනා සමය ආරම්භ කරමින් සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ වැඩම කරවීමේ සභාරම්භක පෙරහැර ඊයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ ආරම්භ වී තිබේ. ශ්‍රී පාද මළුවේ සිටින වාතාකරුවන් සඳහන් කරන්නේ අතිවිශාල ජනකායක් ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා පැමිණෙමින් සිටින බවයි. සෞදි අරාබියේදී ගල්ගසා මරා දැමීමට නියමිත සිටි කාන්තාවකගේ දඬුවම සිර දඬුවමක් දක්වා ලිහිල් කිරීමට සෞදි රජය තීරණය කර තිබේ. ඒ ලක් රජය එරට අධිකරණයේ සිදු කළ අභ්‍යාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි. වැඩබලන විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා සෞදි රජයේ මෙම තීරණය දැනුම් දීම සඳහා විදේශ අමාත්‍යංශයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ එම තොරතුරු මාධ්‍යවේදීන් වෙත ඉදිරිපත් කළේය. මේ සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා බලන ලෙස ඉල්ලා සිටිමින් කරන ලද අභියාචනය සාර්ථක වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දැන් ශ්‍රී ලාංකික කාන්තාවගේ දඬුවම ලිහිල් කොට ඇයව යම් කාල සීමාවක් සඳහා සිරගත කිරීමට පමණක් යටත් කර ඇති බව ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් ගරු තලත අතුකෝරාල මැතිණියත් මංගල සමරවීර ගරු ඇමතුමා වෙනුවෙන් මමත් ඉතාමත්ම සන්තෝෂයෙන් ප්‍රකාශ කරන්න කැමැතියි. අනියම් සමන්තාවක් පැවැත්වීම හේතුවෙන් මෙලෙස ගල්ගසා මරා දැමීමට නියමිතව තිබෙන මරදාන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දෙදරු මවක් මෙන්ම ඇයගේ අනියම් සමන්තාවයට